ලෝක උරුම නගරය ගියාද දළදා වහන්සේ බලන්න ඔයත්. ඒ දළදා වහන්සේ බලලා අපවිත්‍ර කරාද ලෝක උරුම නගරයත්. දන්නේ වාගේ හිත තමයි. මම හිතනවා ඔයා ඒ ගොඩේ හිටියේ නෑ කියලා. බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ වෙච්ච දළදා වහන්සේ වැඳලා ලෝක පූජිත නගරයක් අපවිත්‍ර කරලා ආපු ගොඩේ ඔයා නැත්තම් ඔයාට අපේ හදපිරි ආචාරය පිළිනමන. ඔයා දැක්කද නොදැක්කද මම දන්නේ. මුස්ලිම් පල්ලි ටික ඔක්කොම ඇරලා මුස්ලිම් ගෙවල් වල මිනිස්සු පාරට වතුර බේසන් ගෙනත් තියාගෙන අර පෝලිං වල යන මිනිස්සුන්ට වතුර දෙනවා. ඒවා රූපරාමු වල නතිබුණාට දැක්ක මිනිස්සු දැක්කා වතුර දෙනවා කෑම දෙනවා මුස්ලිම් මිනිස්සු. ඒගොල්ලන්ගේ ආගම නෙමෙයි. ඒ වුණාට ඒගොල්ලෝ දන්නවා උතුම් දළදා වහන්සේ සතු අසිරිමත් බලය, අසිරිමත් ආශ්චර්යය. එවන් උතුම් දළදා වහන්සේ වන්දනා කරන්න යන සිංහල බෞද්ධ බැතිමතුන් කොතරම් ආචාරශීලී වෙන්න ඕනද? එහෙම ආචාරශීලී වෙච්ච ලක්ෂ ගාණක් මිනිස්සුන් අපි දැක්කා. නොවිච්ච කීප දෙනෙක්ගේ නොහික්මුණු ක්‍රියා හින්දා මහනුවර සපුරා අපවිත්‍ර වෙලා තියෙනවත් අපි දැක්කා. ඒ හින්දා උතුම් දළදා වහන්සේගේ නාමයෙන් ශ්‍රී ලංකාවේ මිනිස්සු ඉදිරි දින කීපයේදී ඒ ලෝක පූජිත නගරය අපවිත්‍ර නොකර දළදා වහන්සේ වැඳ පුදාගෙන ඒ වගේම අර අන්‍යාගමික මිනිස්සුන්ගේ ක්‍රියාවලටත් තවදුරටත් ගරු කරමින් එකම රටක් ලෙස එකම දෑයක් ලෙස සහජීවනයේ ගොඩනගන්න හොඳ අවස්ථාවක් මේ දළදා ප්‍රදර්ශනෙත් එක්ක ඇති කරගන්න කියලා මම මේ වෙලාවේ ලක්වාසීන්ගෙන් ඉල්ලා හිටනවා.